සුබ සන්ධ්‍යාවක් වේවා. අද අපි යන්න හදන්නේ අනුරාධපුර පැත්තට. ශ්‍රම කෙනෙක්ගේ එයා පොඩි ගමනක් ගිහලා වාහනේ නතර වෙලා තියෙනවා. උරට කිට්ටු කරන්න දෙන්නේ නැහැ. එනින් දැන් කැරියර් කරගෙන ඉන්න ගියොත් ලොකු ගාණක් යනවා. අපි අද රෑ මේ දැන් අපේ වාහනේට බඩු ටික දාගෙන මෙයා බඩු ටික කොහොමද දාගත්තා අපි දැන් ටිකේ දාන්න උපරිම එන්ජින් එක ගලව ගන්න පුළුවන් උපරිම ටූල් ටික දාගත්තා. අපි ගිහලා බලමු එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ජය වේවා. හරි අපි දැන් වැඩේට බහිමු. අපි ඉස්සෙල්ලාම හෙඩ් එක ගලව ගත්තා. එන්ජින් එකෙන් හෙඩ් එක ගලව ගත්තා. ඒතර අපි දැක්කා පළවෙනි සිලින්ඩරේ දෙවෙනි සිලින්ඩරේ වතුර බහලා තිබ්බ ගොඩක්. එimhe ගොඩක් රට එන්න ගෑස් කට් එක ඒ ටිකේ ගොඩක් දිරලා තිබ්බේ. අපි දැක්කා හෙඩ් එකෙත් ගොඩක් කරාට වතුර වැඩ කරන ලයින් ඔක්කොම දිරලා සවුත් වෙලා. එimhe ගොඩක් කරාට එන්නේ කූලින් සිස්ටම් එකට අපේ කට්ටිය ගොඩක් පාවිච්චි කරන වතුර. ගොඩක් වෙලාවට ක්ලෝරින් වතුර තමයි ගොඩක්ම පාවිච්චි කරන ටැප් වතුර. ඉතින් එහෙම වෙච්චාම මේ වගේ දිරනවා හෙඩ් එක. එහෙම වුණාම අපරාධ හෙඩ් එක සම්පූර්ණ සවුත් වෙනවා. ඊට පස්සේ අපි හෙඩ් එක මැෂින් එකක් කරලා දීලා අපි හෙඩ් එක පිරවුවා. ඒ වතුර වෝටර් ලයින් හැම එකම පුරවලා ලස්සනට ෆේස් කරා. මම ආයෙ පාරක් මතක් කරනවා මීට ඉස්සෙල්ලා වීඩියෝස් වල මම ගොඩක් මතක් කරා. එන්ජින් එක පාවිච්චි කරන්න එපා, වතුර පාවිච්චි කරන්න එපා කොයිම වෙලාවකවත්. මොකද හෙඩ් එක සම්පූර්ණයෙන් හෙඩ් එකේ කොටස් එන්ජින් බ්ලොක් එකේ කොටස් දිරන්න ගන්නවා. පුළුවන් තරම් යූස් කරන්න බලන්න හොඳ බ්‍රෑන්ඩඩ් කූලන්ට් එකක්. ඒතර අපිට පුළුවන් හෙඩ් එක හොඳ තත්ත්වයේ තියාගන්න, එන්ජින් එකේ ඇතුළේ කොටස් හොඳ තත්ත්වයේ තියාගන්න. හරි. දැන් තමයි ස්ක්‍රිප්ට් එකේ නියම හරිය. අපි එන්ජින් එකේ යට කොටස චෙක් කළා වාදී එන්ජින් එකේ යට කොටස තනි කර වතුර විතරයි තිබ්බේ. ගෑස් එකට ගියාම චේම්බර්ස් වලට වතුර ආපම අනිවාර්යෙන් චේම්බර්ස් වලින් පල්ලෙහාට වතුර බහිනවා. මේක නම් වෙලා තියෙන ගෑස් කට් එකේ ඔයිල් ලයින් එකයි වතුර ලයින් එකයි. ඒ කියන්නේ හෙඩ් එකේ වතුර වැඩ කරන වතුර නාලිකා ඒ කොටස් එක ඔයිල් ඩ්‍රේන් වෙන කවුළු වලින් එකට එක කනෙක්ට් වෙලා තියෙනවා. ඒ හින්දා වතුර සම්පූර්ණයෙන් එන්ජින් එකේ සම්ප් එක පැත්තට හොඳට වතුර වෙලා තියෙනවා. එහෙනම් අපිට යට කොටස සම්පූර්ණයෙන් කරලා සුද්ධ කරන්න ඕන. ඒක සම්පූර්ණයෙන් අපි කරලා සුද්ධ කරලා අන්තිමට ඔයිල් පම්ප් එකත් අපිට සුද්ධ කරන්න ඕන. මොකද ඔයිල් වැඩ කරන්නේ නැති තත්ත්වයට ඔයිල් පම්ප් එක සජස් ඇදිලා ඔයිල් පම්ප් එක සවුත් වෙලා තිබ්බේ. අපිට ඒ වීඩියෝස් දාන්න ඕනේ. මොකද අපිට දවස් දෙකකින් එන්ජින් එක හදා ගන්න ඕනේ. දවස් දෙකකින් අපි ආය කොළඹට එන්න ඕනේ වාහනේ අරගෙන. එහෙනම් අපිට ඒ වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. අපි හිටියේ තැනත් එක්ක අපේ දින ඉක්විප්මන්ට් පාවිච්චි කරන්න අපිට කාලයක් තිබ්බේ නැහැ. මොකද වැඩම විතරයි. කොහොමද අපි එන්ජින් එක සම්පූර්ණ කොට දාගත්තා. කිසි අවුලක් නැහැ. කස්ටමර්ට කොහොමත් තව පාරක් එන්ජින් එක ඔයිල් එක චේන්ජ් කරන්න වෙයි. මොකද අපි එකපාරක් ඔයිල් එක චේන්ජ් කරාට ඇතුලේ කොච්චරවත් අපි ක්ලීන් කරාට ඇතුලේ තව පොඩ්ඩක් වතුර තියෙන හින්දා තව පාරක් ළඟ ඔයිල් චේන්ජ් එක කරගන්න අනිවාර්ය වෙනවා. කොල්ලොන්ගේ යකඩ හිනත් එක්ක ලැප් 25 අපි හැමදාම පිටිපස්සෙන් ඉන්නවා. ඒක පරණ වාහනයක්ද අලුත් වාහනයක්ද අපිට කිසිම අදාළත්වයක් නැහැ. අපි හැම වාහනයකටම එක වගේ රෙස්පෙක්ට් කරනවා. කිසිම අවුලක් නැහැ. කොල්ලොන්ගේ යකඩ හිනවට අපි අනිවාර්යෙන් සපෝට් කරනවා. පුළුවන් උපරිමයෙන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා ඔක්කොටම.